මා ඡන්දෙ දාන්න යන ඕස්ට්‍රේලියාවේ මහා ඡන්දෙට. අද 6න් ඉවරයි. තව පැයකමාරයි තියෙන්නේ. ඒ තමයි ඡන්ද දාන මධ්‍යස්ථානය පෝලිං බූත් එක. Legalize cannabis? අද ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් ඉලෙක්ෂන් එක මේ ඡන්ද දාලා ආවේ. ඡන්ද පොලට ගියා ඡන්ද දාන්න කිසිම කලබලයක් නැහැ, සද්දයක් බද්දයක් නැහැ. ඡන්ද පොලෙමේ හිටිය විනාඩි 20ක් විතර ගියා ඡන්ද දාන්න. කිසිම සිකියුරිටි එකක් නැහැ, පොලිසියෙන් නැහැ. යලතන ගේට්ටුව ගාව එක එක පක්ෂවල ඉන්න සපෝටර්ස්ලා ලීෆ්ලට් තියාගෙන ප්‍රමෝට් කරන තමයි මන්ත්‍රීව පක්ෂේ. ඉතින් කැමතියි ලීෆ්ලට් අරගෙන බලලා ගිහිල්ලා ඡන්ද දාන්න පුළුවන්. ආ ගිහිල්ලා ඡන්ද දැම්මා. තව පැයක්වත් නැහැ ඡන්ද දාලා ඉවර වෙන්න. 6 වෙනකොට වහනවා. 6ට ඉවරයි. ඊට පස්සේ ඉතින් 7 විතර වෙනකොට ඡන්ද කියන්න පටන් ගන්නවා ටීවී එකේ. අපිට තියෙන පොඩි ෂොට් එකක් දාගෙන ඡන්දය අහන්න රෑ 10 විතර වෙනකොට බලා ගන්න පුළුවන් කවුද මේ පත් වෙන්නේ කියලා. ලේබර්ද ලිබරල්ද? ලේබර් හරි ලිබරල් හරි තමයි ඉතින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. ඉතින් අපි බලමු. ඉතින් බොහොම කිසිම සද්දයක් බද්දයක් නැහැ ලංකාවේ වගේ. කිසිම ප්‍රසිද්ධ මීටින් නැහැ හන්දි ගානේ. ටීවී එකේ තමයි සේරම තිබුණේ. විවාද අරව මේවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා අද රැයට. එහෙනම් බොහොම ස්තුතියි. අද ඕස්ට්‍රේලියාවේ මහා ඡන්දේ මේ ඡන්ද දාන ඡන්ද පොලක් පෝලිං බූත් එකක් තියෙන තැනක්. එතන එක එක පක්ෂවල අයගේ මේ පාටිස් වල අයගේ වෝට් කරන හැටි දාලා පින්තූර දාලා තියෙන ඔය ඉන්නේ ඒ කට්ටිය තමයි. ලේබර් ඒ ලේබර් එක්කෙනා. ඒ ලිබරල් එක්කෙනා පීටර් ඩටන්. One Nation.